ඊයේ රාත්‍රියේ පැවති ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර තරගය කියන්නේ පාපන්දු ලෝකයේම හුස්ම තද කරගෙන බලාගෙන හිටපු ඊටම තියුණු තරගයක්. කරට කර අවසන් සටනක්. පිටියේ අන්තිම තප්පරය දක්වාම ප්‍රංශ කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් Tamanගේ උපරිම ශක්තිය යොදවමින් දැඩි උත්සාහයක නිරත වුණා. විශේෂයෙන් ප්‍රංශ කණ්ඩායමේ නායකයා Tamanගේ මුහුණේ සහ නාසයේ සිදුවුණු බරපතල ආබාධය පවා නොතකා Tamanට ආරක්ෂාවට තිබුණු මුහුණු ආවරණයත් ඉවත් කරලා අවසන් තප්පරය දක්වාම සටන් කළා. අන්තිමේදී ප්‍රංශයට මේ තරඟයෙන් පරාජය අත්විඳින්න සිදු වුණා. මුළු ලෝකයම දන්න එකම එක සත්‍යයක් තියෙනවා. ඒ තමයි කිලියන් එම්බාපේ කියන්නේ එක පරාජයකින් හෝ බාධකයකින් කඩා වැටෙන සාමාන්‍ය ක්‍රීඩකයෙක් නෙමෙයි කියන එක. සාමාන්‍යයෙන් මේ වගේ තීරණාත්මක තරඟයකදී පරාජය වුණාම ඕනම ක්‍රීඩකයෙක් මානසිකව දැඩිව වැටෙනවා. තමන්ගේ ආබාධ ගැන කියනවා, වාසනාව නැති වුණා කියනවා, නිදහසට කරුණු හොයනවා. හැබැයි එම්බාපේගේ මානසිකත්වය ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්. තරඟයේ අවසානයේ ඔහුගේ ඇස්වල තිබුණේ පරාජයේ කඳුළුම නෙමෙයි, ඊළඟ සටන දිනනවා කියන දැඩි අදිෂ්ඨානය. මේ වගේ පරාජයන් හමුවේ නොසැලී ඉදිරියටම යන්න එම්බාපේට මේ අමානුෂික ශක්තියක් ලැබුණේ කොහොමද? ඔහුගේ මේ never give up මානසිකත්වයේ පිටුපස තිබෙන ලෝකයේම මවිත කරවන විශ්මිත කතන්දරය මොකද්ද? අද මේ වීඩියෝ එකෙන් ඔබට ඒ ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන්. මේ වගේ තොරතුරු නිතර ඔබට සමීප කරන විශ්ව දැනුම අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. අපි මේ කතාව පටන් ගන්න ඕනේ ප්‍රංශයේ පැරිස් නුවරට ආසන්නයේ තියෙන බොන්ඩි කියන කුඩා නගරයෙන්. ඔබ පැරිසිය ගැන හිතනකොට ඔබට මැවෙන්නේ අයිෆල් කුළුණ, සුකෝපභෝගී හෝටල්, ලස්සන වීදි වෙන්න පුළුවන්. හැබැයි බොන්ඩි කියන්නේ ඒ ලස්සන පැරිසිය නෙමෙයි. ඒක අපරාධ, ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය සහ දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පිරුණු බොහෝ දෙනෙක් අමතක කරලා දාපු වීදි පද්ධතියක්. හරියට අපේ රටේ ඊටාම දුෂ්කර, පහසුකම් අඩු පරිසරයක හැදෙන දරුවෙක්ට තියෙන අභියෝගය වගේමයි. බොන්ඩිවල හැදෙන දරුවෙක්ට ජීවිතේ දිනන්න තිබුණේ ඊටාම සීමිත අවස්ථා කිහිපයක්. එක්කෝ ඒ වීදිවල තියෙන අපරාධ රැල්ලට හසු වෙලා තරුණ වයසින්ම ජීවිතේ විනාශ කර ගැනීම. එහෙමත් නැත්නම් ක්‍රීඩාව හෝ කලාව වගේ දෙයකින් තමන්ගේ හැකියාව පෙන්වලා ඒ දුෂ්කරතාවයෙන් මිදීම. මේ දුෂ්කර වීදියේ හැදුණු කුඩා එම්බාපේට තිබුණේ දැවැන්ත ඉලක්කයක්. ඔහුගේ නිදන කාමරයේ බිත්ති දිහා බැලුවාම ඒ කුඩා දරුවගේ හීනේ තරම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ කාමරයේ බිත්ති පුරාම අලවලා තිබුණේ ඔහුගේ වීරයා වුණු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෝස්ටර්. හරියට බිත්තිවල පාටවත් පේන්නේ නැති තරමටම රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ් ජර්සිය ඇඳගෙන ඉන්න රූපවලින් මේ කාමරය පිරීලා තිබුණා. කුඩා එම්බාපේ හැමදාම උදේට අවදි වුණේ රාත්‍රී නිින්දට ගියේ මේ පෝස්ටර් දිහා බලාගෙන. දවසක තමන්ගේ වීරයා වගේම ලෝක පාපන්දු කිරුළ දරනවා කියන දැඩි අදිෂ්ඨානය ඔහුට තිබුණා. බොහෝ දෙනෙක් ලොකු හීන දැක්කට ඒ වෙනුවෙන් කැප වෙන්නේ නැහෙනි. හැබැයි එම්බාපේ කියන්නේ කැපවීම සහ දැඩි විනය කියන කාරණා දෙක තමන්ගේ ආගම බවට පත් කරගත්ත කුඩා දරුවෙක්. ඔහුගේ පියාවන වින්ෆීල්ඩ් එම්බාපේ බොන්ඩි පාපන්දු සමාජයේ පුහුණුකරුවෙක් හැටියට කටයුතු කළ නිසා කුඩා එම්බාපේට ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත පමණක් නෙමෙයි ජීවිතයේ විනයත් ඉතා තදින්ම ලැබුණා. ඔහුගේ මව ෆයිසා ලමාරි හිටපු අත්පන්දු ක්‍රීඩිකාවක්. ඇය එම්බාපේට නිතරම කිව්වේ පිටියේ කොච්චර දක්ෂ වුණත් මනුස්සකම සහ මානසික ශක්තිය නැත්නම් ඔයාට කවදාවත් ශූරයෙක් වෙන්න බැහැ කියන පාඩම. අනිත් යාළුවෝ වීදිවල සෙල්ලම් කරලා කාලය කාදමනකොට එම්බාපේ පැය ගණන් පාපන්දුව සමග තනිවම පුහුණු වුණා කියලායි කියන්නේ. වැස්සද අවුවද කියන එක ඔහුට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහුගේ මේ කැපවීමේ ප්‍රතිඵලය කොයිතරම් ඉක්මනින් ලැබුණද කියනවා නම් වයස අවුරුදු 16 දී ඔහු මොනාකෝ කණ්ඩායමට ක්‍රීඩා කරන්න පටන් ගත්තා. එතනින් නොනවති ප්‍රංශයේ ප්‍රබලතම කණ්ඩායමක් වන පැරිස් සෙන්ට් ජර්මන් කණ්ඩායමට ඔහු එක්වෙන්නේ ලෝකයේ දෙවෙනියට වටිනාම ක්‍රීඩකයා බවට පත්වෙමින්. නමුත් එම්බාපේ කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයෙක් නෙමෙයි කියන එක ඔහු මුළු ලෝකයටම ඔප්පු කළේ 2018 ලෝක පාපන්දු තරඟාවලියේදී. ඔබ මොහොතකට හිතලා බලන්න වයස අවුරුදු 19 වෙනකොට ඔබ මොන වගේ කෙනෙක් හැටියටද හිටියේ? සාමාන්‍ය වයස අවුරුදු 19ක් කියලා කියන්නේ උසස් පෙළ එහෙම ලියලා ඉවර වෙලා ඉදිරි ජීවිතය ගැන අලුතින් හිතන්න පටන් ගන්න කාලේ. හැබැයි වයස 19 දී කිලියන් එම්බාපේ මුළු ලෝකෙම Tamanගේ දෙපා මුලට අරගෙන ආවා. 2018 ලෝක කුසලාන අවසන් තරඟයේදී ක්‍රොේෂියාවට එරෙහිව ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට ලෝක කුසලානය දිනා දෙන්න ඔහු සමත් වුණා. ඒ ගෝලයාත් සමගම ඔහු පාපන්දු ඉතිහාසයේ රන් අකුරෙන් ලියුණා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි පාපන්දු රජු ලෙස සැලකෙන පේලේගෙන් පස්සේ ලෝක කුසලාන අවසන් තරඟයකදී
ගෝලයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින්. වසර 60කට පස්සේ තමයි පේලේගේ ඒ වාර්තාව සම කරන්න මේ බොන්ඩි වීදියේ හැදුණු කොල්ලා සමත් වුණේ. නමුත් එම්බාපේගේ මානසික ශක්තිය උපරිමය. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න ගූස් බම්ස් මොමන්ට් එක දකින්නේ 2022 ලෝක කුසලාන අවසන් තරඟෙදී. එදා කටාර් රාජ්‍යයේ ලුසයිල් ක්‍රීඩාංගණයේදී ප්‍රංශයට මුහුණ දෙන්න සිදු වුණේ ලියනෝල් මෙසි ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායමට. තරඟේ පළමු විනාඩි 80 පුරාම ආජන්ටිනාව 2-0 ලෙස පෙරමුණ අරගෙන හිටියා. ප්‍රංශ කණ්ඩායම සම්පූර්ණයෙන් කඩා වැටිලා පරාජය පෙනිපෙනී තිබුණේ. මුළු ලෝකයේම හිතුවේ දැන් තරඟය ඉවරයි මෙසි ලෝක කුසලානේ උස්සනවා කියලා. හැබැයි අවසන් විනාඩි 10 දී එම්බාපේ ක්‍රියාත්මක වෙනවා. හරියට නිදාගෙන හිටපු සිංහෙක් අවදි වුණා වගේ. තප්පර 97ක් ඇතුළත පිට ගෝල 2ක් වාර්තා කරමින් ඔහු මුළු ලෝකයේම ස්ටෑන්ඩ් එකෙන් නැගිට්ටෙව්වා. තරඟයේ අතිරේක කාලයට ගියාම මෙසි නැවතත් ගෝලයක් ගහලා ආජන්ටිනාව 3-2 ලෙස ඉදිරියට ගෙනාවත් එම්බාපේ ආයිමත් ක්‍රියාත්මක වෙලා තවත් ගෝලයක් ගහලා තරඟය 3-3ක් හැටියට සම කරනවා. වසර 56කට පස්සේ ලෝක කුසලාන අවසන් තරඟයකදී කඩා වැටුණු කණ්ඩායමක් තනිවම කර උඩ තියාගෙන ඇවිල්ලා හැට්‍රික් එකක්. ඒ කියන්නේ ගෝල 3ක් වාර්තා කරන්න ඔහු සමත් වුණා. අවසානයේ දඬුවම් පහර වලින් ප්‍රංශයට ඒ තරඟය අහිමි වුණත් එදා තරඟය පෙරදුනත් එම්බාපේ මුළු ලෝකයටම ඔප්පු කළා තමන් කියන්නේ අවසන් තප්පරයේ තෙක්ම සටන් කරන සැබෑ ක්‍රීඩකයෙක් කියලා. මේ නොසැලෙන ගුණාංගය අපේ ජීවිතවලටත් ලොකු ආදර්ශයක්. අපි බොහෝ දෙනෙක් එක පරාජයකින් එක අසාර්ථක වීමකින් මුළු ජීවිතේම එපා කරගන්නවා. හැබැයි එම්බාපේට පරාජය කියන්නේ තවත් එක ඉන්ධනයක්. ඊයේ රාත්‍රියේ ස්පාඤ්ඤය හමුවේ ලැබුව පරාජයත් ඔහු දකින්නේ තමන්ගේ ගමනේ අවසානයක් හැටියට නෙමෙයි. ඒක තවත් එක පාඩමක් හැටියට කියලායි. පසුව මාධ්‍යයට ඔහු කිව්ව කාරණාවලින් තේරෙන්නේ. දැන් ඔහු තමන්ගේ ජීවිතයේ ඊළඟ සහ දැවැන්තම පරිච්ඡේදය ආරම්භ කරන්න සූදානම්. ඒ තමයි කුඩා කාලේ තමන්ගේ නිදන කාමරයේ පෝස්ටර් අලවගෙන හීන දැක්ක ඒ දැවැන්ත පාපන්දු සමාජය වන රියල් මැඩ්රිඩ් කණ්ඩායමට නිල වශයෙන් එක්වීම. ලියනෝල් මෙසි, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ දැවැන්තීන් දෙදෙනා යුරෝපා පාපන්දු පිටියෙන් සමුගත්තට පස්සේ ඒ හිස් වෙන ලෝක පාපන්දු කිරුළ දරන්න ඉන්න එකම සහ සුදුසුම නායකයා වෙන්න පුළුවන් ප්‍රංශයේ කිලියන් එම්බාපේ කියන්නේ. ඔහු රියල් මැඩ්රිඩ් සුදු ජර්සිය ඇඳගෙන පිටියට එන්නේ නිකම්ම නිකං ක්‍රීඩකයෙක් හැටියට නෙමෙයි. ලෝක පාපන්දුවේ නව රජු හැටියට වෙන්න පුළුවන්. පරාජයන් කියන්නේ තවත් එක අත්දැකීමක් කරගත්ත මේ ශක්තිමත් මිනිසා ඉදිරියේදී ලෝක පාපන්දු ඉතිහාසය කොයි විදිහට වෙනස් කරයි. එම්බාපේ ගැන ඔබට හිතෙන ඔබ දන්න අදහස කමෙන්ට් එකක් හැටියට පහලින් ලියන්න. මේ වගේ ලෝකයේ සිදුවන එක් පුද්ගලයන්ගේ ජීවිත කතාව පිටුපස තිබෙන ඔබට අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම දැනගන්න විශ්ව දැනුම අපිව YouTube වල සබස්ක්‍රයිබ් කරන්න. Facebook වල ෆලෝ කරලා තියාගන්න. මේ කතාව තවත් යාළුවෙක්ට බලන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.